කඩවත ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දරුවෙකු ඊයේ උදැසනත් සුපුරුදු පරිදි පාසල් යන්නට සූදානම් වුණා. පාසල් බස් රථයේ ගමන් කරන අතරතුර සපත්තුව තුල යමක් ඇති බව දැනුණත් ඒ පරීක්ෂා කර බැලීමට දරුවා උත්සාහ කර තිබුණේ නැහැ. පසුව පාසලට ගොස් සපත්තුව ගලවා බැලීමේදී දක්නට ලැබී තිබුණේ සර්ප පැටවෙකු සපත්තුව තුල සිටින ආකාරයයි. එම සත්වයා නායකු බව පසුව හඳුනාගෙන තිබුණා. දරුවාට අනුතුරක් සිදුවී ඇතැයි සැකය මත වහා ක්‍රියාත්මක වූ ගුරුවරු දරුවා කඩිනමින් කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා. දරුවාගේ පාදය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට නිරීක්ෂණය වී ඇත්තේ සර්ප දෂ්ටනයක් සිදුව ඇතැයි සැක කෙරෙන සලකුණු දෙකක්. දරුවා මේ වන විට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහලේ නේවාසිකව සිටිනවා. මම කියලා කියන්නේ ඉතාමත්ම විශේෂහිත සත්වයෙක්. මේ දරුවාගේ වෙලාවට මම හිතන්නේ මේස් එකක් දාගෙන හිටපු නිසා වෙන්න ඇති. සතාගේ විසදල වදින්න නොමැති ඇති. එම නිසා තමයි මේ දරුවාට මේ වගේ සුවයෙන් සිටීමට හැකියාව ලැබිලා තියෙනවා. මෙය වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. කරන්න තියෙන්නේ පාවහන් බිම තබන්න නැතුව ඒ වගේම සූ රැක්වල තියන්නේ නැතුව උස් ස්ථානයක එල්ලා තැබීමට හැකියාවක් තියෙනවා නම් මේ අවදානම 95%ක්ම අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. සපත්තු පැළඳීමට පෙර ඒවා තුල පරීක්ෂා කිරීම ඉතාමත් හොඳයි. බොහෝ දෙනා කරන්නේ සපත්තුව ඇතුළට අත දාලා පරීක්ෂා කිරීම. භයානක දෙයක්. පාදය දෂ්ට කරා වගේ නෙමෙයි විසිකුරු සත්වයක අතේ ඇඟිලි දෂ්ට කිරීම ඒක ඉතාමත්ම අවදානම්. විස ශරීරගත වීමේ වේගය වැඩි. ඒ නිසාම අපි කාරුණිකව දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා මේකෙන් පාඩමක් ඉගෙනගෙන ඉදිරියේදී මේ